ඉතින් සුබ දවසක් කියලා අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉකැනික් බයිකින් මා ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් ඔබන්න. ඉතින් මම හදිස්සියේ වීඩියෝ එකක් ගේන්න හිතුණා මේ මම ආවා මේ උසාපා බස් ස්ටේෂන් එකට ඩුබායි වල ඉතින් බස් ඩිපෝ එකට. ඉතින් මට වෙලෙ හිතුණා අපහාන් මට ඕගොල්ලන්ටත් මේ ඩිපෝ එක ගැන පොඩ්ඩක් පෙන්වන්න කිව්වල මොකක්ද කියලා පෙන්වන්න. ඉතින් අපි බලමු උසාපා බස් ස්ටේෂන් එක මොකක්ද කොහොමද කියලා වීඩියෝ එක. මම ඕගොල්ලන්ට වලින් කිව්වනේ මේගොල්ලෝ විවිධ වර්ගයේ බස් පාවිච්චි කරනවා විවිධ බස් වර්ග දුවනවා කියලා. ඉතින් මේක මේ බෙන්ස් ලට අයිති බස් එකක්. මේක මේන්ටෙනන්ස් අපේ නෙමෙයි බෙන්ස් මේන්ටෙනන්ස් කරන වෙන කට්ටිය ඉන්නවා. මේක බෙන්ස් එකට අයිති එකක්. මං ඉතින් ඉන්නේ අද මේ මුසාපා මේ බස් ස්ටේෂන් එකේ මේ බස් ඩිපෝ. ඉතින් මේ අපේ බසුත් මේක තියෙනවා මාන් බසුත් තියෙනවා. මේ අර ඕගලන්ට ඈතින් පේන්නේ අර මේ වෝල්වෝ මේ බස් තමයි පේන්නේ. ඒ වගේ මේ ගොඩක් ಜಾති තියෙනවා මේ සම්පූර්ණ මේ තියෙන බෙන්ස්. මේ සම්පූර්ණ මේ බෙන්ස් තියෙන මේවා සිටි එකේ දුවන බස් තමයි. ඒ වගේම තමයි ළඟ වේ වලට දාලා තියෙනවා මේ චයිනීස් බස් වර්ගයක් තියෙනවා. මේගොල්ලෝ මේවත් පාවිච්චි කරනවා මේ ළඟ දිවන මේ ටෙක් බස් වර්ගය. ඒවා මේන්ටෙනන්ස් වෙන කම්පැනි ගොඩක් තියෙනවා. මේ තියෙන බෙන්ස් වර්ගයට අයිති බස් එකක් තමයි මේ තියෙන සිටි රෝඩ්. මේ ගොඩක් සිටි තමයි දුවන්නේ. මේ මේන්ටෙනන්ස් වෙන්නේ වෙන කම්පැනි වලින් තමයි. මේ සම්පූර්ණ බෙස් තියෙන්නේ මේ තියෙන බෙන්ස් වර්ගය අයිති. මේ අද මං ඉන්නේ මුසාෆා මේ ඩිපෝ එකේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ අබුඩාබි වල මුසාෆා වල ස්ටේෂන් එක මේකේ තියෙනවා. ඉතින් අපේ මාන් අපේ මේන්ටෙනන්ස් කරන වර්ගයේ බසුත් තියෙනවා. ඊට අමතරව වෝල්වෝ තියෙනවා. ඊට අමතරව මේ බෙස් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ එතකොට වෝල්වෝ බස් එකත් මම ඔයාලට පෙන්නන්නම්. වෝල්වෝ බස් එක කොහොමද වෝල්වෝ බස් එකේ පෙනුම කොහොමද මම පෙන්නන්නම්. වෝල්වෝ එකට අයිති බස් එකක් තමයි මේ තියෙන්නේ. මේක වෝල්වෝ. මේවත් අලුත් බස් ඉතින් මේවා මේ ළඟට ගෙන්නපු බස්. මේවා ඉතින් දුබායි ඉන්න කට්ටිය නම් ඒගොල්ලෝ නම් ඉතින් දැකලා තියෙනවා. මම දැකලා නැති අයට දන්නේ නැති අයට දැනගන්න තමයි ඉතින් මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මේක මේ වෝල්වෝ B11R තමයි මේ මොඩල් එක. මේ වෝල්වෝ මොඩල් එක. මේක වෝල්වෝ වලට අයිති බස් එක. මම අද මේ ඩිපෝට ආපු ඉඳලා මේ ඔයගොල්ලන්ට ඉතින් මේ වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. මේ ඔයගොල්ලන්ට පෙන්නන්න දැකලා නැති අයට දන්නේ නැති අයට. මේ තමයි මුසාෆා ඩිපෝ එක. මේගොල්ලෝ මේ හැම බස් එක ඒ කියන්නේ හැම මේ ඩිපෝ එකම මේන්ටෙනන්ස් ඒ කියන්නේ මේ රෑලි වෙනකන් මේක වෙනවා. මේවා බෙල්ට් කැඩිච්චා, එතකොට ඔයිල් ලෙවල් අඩු, ඊට පස්සේ කූලන්ට් ලෙවල් අඩුද, ඒ සෑම දෙයක්ම චෙක් කරනවා. ඒ චෙක් කරන්න තමයි ටීම් එකක් හැමදාම ටීම් එකක් එනවා. හැම ඩිපෝ එකටම යනවා. මේ අද ඉතින් මම මේ ඩිපෝ එකට ආවා මේ බස් ටික චෙක් කරන්න. මේ ඒ ගමන් මට ඉතින් වීඩියෝ එකක් දන්නේ නැති අයට ගියන් මේ වීඩියෝ එකක් දාන්න හිතුණා මේ දන්නේ නැති අයට දැනගන්න. ඉතින් මේගොල්ලෝ මේක ඩේලි කරනවා. හැමදාම මේ බස් චෙක් කරනවා. වතුර කූලන්ට් අඩු මොනවද, බෙල්ට් කැඩිච්ච මොනවද, එහෙම ගියාම බ්‍රේක් පෑඩ් වල එතකොට ෆෝල්ට් කෝඩ් මොන හරි ඇවිල්ලා තියෙනවද, ඩ්‍රයිවිං කරනකොට ඩ්‍රයිවර්ස්ලා එක මොන හරි කම්ප්ලේන්ට් තියෙනවද, මේ සෑම දෙයක්ම චෙක් කරනවා. ඉතින් ඒ චෙක් කරලා ඒවා කම්ප්ලේන්ට් උත් දෙනවා. ඊට අමතරව මේ හැම බස් එකක්ම එකින් එකට අපි චෙක් කර යනවා. ඉතින් මේ අද මම චෙක් කරන්න ආව මේ බස් ටික. ඉතින් මේ ආපු වෙලාවේ ඔයගොල්ලන්ට දැනගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් කියලා.
සෑම දෙනාටම ප්‍රාර්ථනා කරනවා.